කිරිබණ්ඩ මහත්තයා කිරිබණ්ඩ මහත්තයා එන්න අපි එනවා එන්න බල්ලෝ එහෙම නැහැ නේද නෑ බල්ලෝ නෑ එන්න ඇතුළට වෙනවා එන්න කොහෙද මේ අතරවම් වීමක්ද එහෙම නැතු ඔබතුමා හම්බෙන්නම කියලා තමයි ආවේ එහෙමද හොඳයි වාඩි වෙන්න අපි පුරුදු පරිදි ඇඳේ වලලා තියන්නේ නේද ඔව් පුරුදු පරිදි ඇඳේ වාඩි වෙන්න ආයුබෝවන් උතුරු මැද පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයේ අනුරාධපුර මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අතර තියෙන විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි කැබිදිගොල්ලාව. අපි මේ වෙනකොට රැඳී සිටින්නේ කැබිදිගොල්ලාව නගරේ. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා අද දවසේ ඔබ කැඳවාගෙන යන්න ගමේ විත්ති ඉතා හොඳින් දන්න අලුත්ම විදිහේ අලුත්ම ආරක චරිතයක් හොයාගෙන. ඉතින් අපි යන්න මේ සූදානම් වන්නේ වවුනියා පාරය දිගේ කිලෝමීටර 2ක් පමණ ගොස් පදවි පාරට සමාන්තරව සිංහවල්පොත මාර්ගයේ කිලෝමීටර 8ක් දක්වා වූ ගම්මානය හල්මිල්වැටිය ගම්මානය සොයාගෙනයි. මෙහි සුවිශේෂී චරිතයක් වාසය කරනවා. ඔහු නමින් නංහාමිගේ කිරිබණ්ඩා. හැබැයි ගමේ හැමෝම කියන්නේ සේනයියා කියලා. ආදරයට එහෙම කිව්වත් ඔහු නිතරම කතා කරන්නේ මේකා සේනා කියලා. ඔහු දැඩි ආත්ම විශ්වාසයකින් තමන්ගේ අවශ්‍ය රාජකාරී කටයුතු නිරන්තරයෙන් කරමින් ගම තුල පාරම්පරික දැනුම ඇති පුද්ගලයන් අතර සුවිශේෂී චරිතයක් ලෙසයි ඔහු තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ. අපි මේ වන විට පැමිණ සිටිනවා ඔහු වගාවක් ලෙස බඩේරුඟු වගාව තෝරාගෙන මෙවන විට ඒ බඩේරුඟු වගාවේ පැල් රකිමින් එහි ආරක්ෂාව පිළිබඳ සොයා බලමින් කටයුතු කරන වේලාවක අපි ආවා ඔහුගේ ඒ පැලට. මම හිතනවා මේ අත්දැකීම ඔබ සැමට ඊටාම සුන්දර අත්දැකීමක් වෙයි. ඒ වගේම ඔහු තුළ තිබෙනා වූ ඒ දැනුම ඔබට නව පන්නරයක් නව ආරක වෙනසක් ඔබේ ජීවිතවලට එක්තරාවි කියන විශ්වාසයත් එක්ක අපි යමු. එහෙමනම් ඒ අපි කතා කරපු ඒ සේනාරත්න මහත්මයා හම්බ වෙන්න. ඔව්. සේනාරත්න මහත්මයා ආයිබෝවන්. ඉතින් අපි ඔබතුමාව මේ විදිහට හොයාගෙන ආවේ ඇයි කියන කාරණාව ඔබතුමා තාම අපි හිතන්නේ තාම දන්නේ නැහැ. ඔබතුමා ගම තුල ගෙවන ජීවිතය සැලකිල්ලට ගත්තාම ගම තුල සුවිශේෂී චරිතයක් ලෙසයි අපට ඔබතුමා තේරෙන්නේ. ඒ නිසාමයි කැබිදිගොල්ල නගරයේ සිට ඔබතුමා මේ විදිහට හොයාගෙන ඔබතුමාගේ මේ පැලට අපි ආවේ. ඉතින් අපි කැමතියි ඔබතුමාගෙන් මේ ගම පිළිබඳ විස්තර දැනගන්න. මුලින්ම අපි ආසයි මේ ගමට මිනිස්සු ආවේ කොහින්ද? එහෙම නැත්නම් මේ ගමේ මිනිස්සු එදා ඉඳලා මේ ගමේ ජීවත් වෙන ඒ ඉතිහාසය කොච්චර අවුරුදු ගානකට සතවර්ෂ ගානකට දිව යන ඉතිහාසයක්ද? ඒ පිළිබඳ විස්තරයක් ඔබෙන් දැනගන්න අපි කැමතියි. මේ ගමට ආවේ මේකෙන් කොංගොල්ලෑවෙන් ආවා. කොංගොල්ලෑවෙන් හල්මිල්ල වැටියේ පදිංචි වුණා. පන්තිලා බෙල්ලා ඒ කට්ටිය එතන ඉද්දින් ගම ලොකු වුණා. පවුල් සංඛ්‍යාව වැඩි වුණා. හිටපු කට්ටියයි ආපු කට්ටියයි පවුල් සංඛ්‍යාව වැඩි වුණා. ඊට පස්සේ ආය කොටසක් යන්න ගියා මේ තිරප්පම්මඩුවට. තිරප්පම්මඩුව කියන්නේ මේ අපේ ගම්මානෙලා කිලෝමීටර් 10ක් විතර තියෙනවා. කිලෝමීටර් 10ක් විතර තියෙන කැලාපාරෙන් තමයි යන්නේ. ගිහින් බෙල්ලා ඒ කට්ටිය එහෙ වැව් කඩාන ගිහින් වැව් බැඳගෙන
ගෙවල් දොරවල් හදාගෙන ඉඩකඩම් අත්සත් දාගෙන දැන්ට ජීවත් වෙනවා. ඒ වුණාට ඒ කට්ටියටත් එතකොට පිරප්පම් මඩුව ප්‍රදේශයට ගියේ මෙහින්ද ජනතාව? තිරප්පමඩුවට කොංගොල්ලෑ කට්ටිය ඉන්නවා. කොංගොල්ලේ. තිරප්පමඩුවට කොංගොල්ලෑ කට්ටිය ඉන්නවා. එතකොට කොංගොල්ලේ කට්ටිය හල්මිල් වැටිට ආවද? කොංගොල්ලෑ කට්ටිය මේ දැන් ඉන්නවා හල්මිල වැටි. ඉතින් කොංගොල්ලේ ගම අද ජනසූන්‍ය ගමක් නේ. ඉතින් ඒගොල්ලෝ මිනිස්සු නැහනේ. මිනිස්සු නෑ. ඉතින් මේකයි වැඩේ. හිටියා. හිටපු මිනිස්සු යන්න එන්න පටන් ගත්තා. ආසාන්ට ගම පාළු වුණා. ඉතින් හරි අපි කැමති හල්මිල් වැටේ ගම කොහොමද මුලින්ම බිහි වුණේ? ඒ පිළිබඳ විස්තර ටිකක් දැනගන්න. හල්මිල් වැටේ ගම බිහි වුණේ ඉතින් ඉස්සර හිටියා මේකේ අපේ මුත්තලා ඉඳලා බේලා ඔව් ඔබතුමා මීට කලින් මට කියලා තියෙනවා මේ ගමේ මුල් පදිංචිකාරයෝ විදිහට ඔබතුමා කියලා තියෙනවා වේලාතිකේ බද්දරාලයි පුංචප්පුරාලයි කියන දෙන්න තමයි මුල් පදිංචිකාරයෝ කියලා. ඒගොල්ලෝ තමයි තියෙන්නේ ගම්වස්සන් ඇලපත්. හරිද? ගම්වස්සන් ඇලපත් තියෙන්නේ ඒගොල්ලට. ඒ ගම්වස්සම ඇලපත කියන එක විස්තර කරොත් ගම්වස්සම ඇලපත කියන්නේ අංක 1 ප්‍රධාන බෙදාගෙන යනවනේ. කුඹුර. ඔව්. බෙදාගෙන අංක 1. ඒ මනුස්සයාට ඒකේ පැලක් වැඩි. වැටත් වැඩි. ඒ හින්දා තමයි මැනින් දීලා දෙනවා ගම්වස්සන් පටියක්. කුඹුරු කෑල්ලක්. පටියක් දිගටම මිනිහට දීලා තියෙනවා. ඇයි අතන එයා පැල් ලගිනවා වැඩි. එයාට වැටත් වැඩි. කුරුළු පාළු. ඒ හින්දා ඒකට වැටවල් පැල් නැහැ. වැට විතරයි පැල් නැහැ. එහෙම තමයි ඒගොල්ලෝ දීලා තිබුණේ. ඒගොල්ලත් අපේ අත්තලා මුත්තලා. මේ හල්මිල්ලට ගමේ නම කොහොමද හැදුනේ? හල්මිල්ල වැටියේ ගම හැදුනේ හල්මිල්ල වැටිය. හල්මිල්ල වැටිය කියන්නේ කඳු දෙකක් අතරේ මැද තියෙන ගම්මානයක්. එතකොට අපි පුංචි කාලේ තිබුණා වේලියට හිටවල හල්මිල්ල තිබුණා. විශාලවත් වෙලා තිබුණා වට අඩි 4න් 5න් ඔයක් ගස්. ඉතින් සුළු ගණන් වලට කට්ටිය විකුණුවා. එතකොට ඉතින් හීන්න කඳු දෙක කන්දේ මෙව්වා තියෙනවා. හීන්න කියලා කියන්නේ කන්දට. හීන්න අපේ පැත්තේ කියන්නේ අපි හීන්න කියලා. දැන් කියන්නේ කඳු කියලා. හීන්නේ මේ හල්මිල්ල තිබුණා. අපි 1964 විශාල තුලිසුණුමක් අල්ලුවා. අල්ලා බේලා තිබු ගස් කොළන් ආදී ඔක්කොම විනාශ වෙලා මේ නැති වුණා හල්මිල්ල. විනාශ වුණා. ඒ වයින් දිරාපත් වෙලා අවසානට මොකද කරන්නේ? කොමාරි කොංගොල්ලේ කියන ගම්මානේ ඒ හරියේ ඉඳලා ඒ හරියෙන් කොමාරි අර දඩේම යන කට්ටිය ගින්දර දමලා පිච්චිලා ගියා. කැලි අර තිබ්බුවා මැරිලා මෙව්වා වෙලා වැටිලා හොළඟට වැටිච්චුවා. පිච්චිලා ගිහින් බෙල්ලා අවසානට ආවේ සිංහමරන් කියලා ගස් වර්ගයක්. යඩුම කියලා ගස් වර්ගයක් තමයි අංකයෙන් පැලවුනේ. ඒකට ඒවා සොලිසුලකට දාවේ. සොලිසුලකට ආපේ. ඒක තමයි ඉස්සෙල්ලාම ආපු ඇයිදින් පැලලා තිබ්බේ. පිච්චිලා ඔක්කොම විනාශ වෙලානේ ගිහින් ඒ සිංහමරන් සාකය නේද හඳුන්වන්නේ ලොක්කා මට්ටම් ධනපති මට්ටම් කියන්නේ. ඒ ලොකු මුදලාලි කෙනෙක් නට්ටම් ගහවලු ඒවා සුද්ධ කරලා කියලා කියනවා. ඊළඟට මේ හල්මිල්ලට ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව මොකද්ද? ප්‍රධාන ජීවිකාව ඉතින් මේ ගොවිතැන තමයි. හේන කෙනෙක්. කැලෙත් එක්ක සම්බන්ධතා තියෙනවද යාළගේ? කියන්නේ දඩමඩයන් කරන එකද? ඔව් දඩමඩයන් කඩන්න මේකයි වැඩි. ගස් කපන්න. දැන් මෙහෙම කරනවා. කුළු හරක් අල්ලන්න. දැන් කැලේ කියන්නේ මී කඩන්න යන කට්ටිය ඒ කාලෙට මී කඩනවා. මී කඩලා බේලා කැලේ ගිහින් නතර වෙලා මෙව්වා මේ දෙයියෝ තියෙනවා. ඒ දෙයියෝ තියෙනවා කියලා කියන්නේ මොකද්ද? දෙයියෝ තියෙනවා කියන්නේ වනේ දෙයියට බාර වෙනවා. බුලත් අතයි පුවක් අතයි අන්න ගිහින් බේලා කැලේ තැනක තියලා දුම්මල අල්ලනවා ඒකට. ඉස්සල්ලා අල්ලා බේලා කියනවා මේ අපි ආරක්ෂා කරලා දෙන්න කියලා. එතනින් පස්සේ ඒකට දුම්මල අල්ලා බේලා ඒ වන්‍ය දෙයියන්ට බාර වෙද්දී විශේෂ ශාකයක් තියෙනව නේද? බෝල්පන ආතු එල්ලලා අපි එතන දේවාලේ හදනවා.
හදලා බේරලා ඒකට ආවා උදේ දුම්මලල්ල. දුම්මලල්ලා කියන්නේ අපි ආරක්ෂා කරලා අපට බර හරි කරලා දෙන්න කියලා. ඉතින් කට්ටියත් එක්ක යනවා. ගියපු ගාම ගබඩාව. ගබඩාව කියන්නේ මීය. මීය. කැලෑ භාෂාවේ එන නමක් තමයි මීයට කියන නම තමයි ගබඩාව. ගබඩාවක් හොයා ගන්නවා. හොයාගත්තන් පස්සේ ආහාරේ ඉන්න කට්ටියට කියනවා තාවරයක්. තාවරයක් කියපුවාම මේ කට්ටිය දන්නවනේ. තාවරයක් කියන්නේ ගබඩාවක් මට හෙවුණානේ. මට හෙවුණා පස්සේ තාවරයක් කියලා කියනවා. දැන් ටිකක් ප්‍රමාදයම කියන එක තාවරේ. නෑ මේ දැන් තාවරයක් වෙලා එන්න මේක වඩුලානවා කියන්නේ පොරෙන් කොටන එක. මීය කොටනවා. මීය කොටනවා. මීය කොටනවා කියන එක තමයි වඩුලානවා කියන්නේ. එතකොට පොරව කියන්නේ වඩුව. පොරව වඩුව. ඔව් වඩුලානවා කියලා. වඩුවකින් ලානවා. කැලෑ භාෂාවේ එන නම් ටික. කැලෑ භාෂාව. ඊට පස්සේ ඉතින් ඒක ගබඩාව පාලලා අපි ගාව තියුණා ලබු. මේ පැත්තේ දැන් නම් දකින්නවත් නැහැ. ලොකු ලබු තියෙනවා. ඒ ලබ්බට තමාර ගබඩාවේ පැණි දාන්නේ. දාලා බෙල්ලා ඉතින් ඒක කූරු ගන්නවා. කූරු ගාලා ඉතින් කූරු ගගා ඉතින් අඩුක් කරනවා ඒකට. අඩුක් කරලා ඉතින් ඒකත් කරේ වැල දමලා කරේ එල්ලගෙන ඉතින් ඒ මී හරි. එතකොට ඒකේ ඇවිල්ලා මේ කැලෙත් එක්ක සම්බන්ධතාව පවත්වන මේ කැඩීමත් එක්කනේ. ඔව්. ඊළඟට මේ ගොවිතැන් කටයුතු කොහොමද කෘෂිකර්මාන්තයේදී? කෘෂිකර්මාන්තය කියන්නේ දැන් ගමේ ඉන්නවා පවුල් 50ක් හිටියොත් මේ 15කට විතරයි ඉඩම් තියෙන්නේ. කුඹුරු. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ කියන්නේ කට්ටියකින් අර පරම්පරාවේ ආපු මුල් කාලේ උන්නේ ඉඩම් තියෙනවා. මුල් කාලේ ඉඩම් වලට දූ දරුවන්ටත් ඒවා ඉතින් බෙදුනා. එතකොට අනික් කට්ටියට නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය කීම්බෙල්ලා මෙතන පුලියන් කොළම කියලා. ඔලගමක් තියෙනවා. ඒක දෙමළ මිනිස්සු හිටියා කියන්නේ. ඔලගමක් කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු නැති ගම. මේ මිනිස්සු නැති ගමක්. ඒකේ ගිහින් ඒව බැඳගෙන ආල්මිල වැටි කට්ටිය අර ඉඩම් තිබ්බේ නැහැ. ඒ කට්ටිය ගිහින් ඒකේ කුඹුරු අස්සක් දාගත්තා. ඒකේ අස්සා ගන්න ඒකේ දැන් ඉතින් ඒ කට්ටියට ඒ පවුල් වලට ඇත්තරම් ඒ කට්ටියට ඉඩ ගන්න තියෙනවා. එතකොට අනික් කට්ටිය මේක මින්දගෙන කොටනවා හේනක් කොටාගෙන ඒකේ වපුරා ගන්නවා වී ටිකක්. වපුරා ගන්නවා කුරකන් ටිකක්. එතකොට බඩේරුඟු ටිකක්. ඔය දහන්නේ ටිකක් වපුරාගෙන ඒක රැකගෙන ඒකෙන් තමයි ඉඩම් නැති කට්ටිය බුද්ධි විඳින්නේ. ඒක ගෙන අටුවට දාගෙන කෝට්ටේට දාගෙන තමයි ස්ටෝක් කෝට්ටේ කියන්නේ මෙව්වා බඳිනවා. කෝටු බැඳලා මැටි ගානවා ඒකට තමයි වී දාන්නේ. අටුව කියන්නේ කුරක්කන් දමන. බිස්ස කියලා පිදුරු වෙනි අඹරනවා. අඹරලා තියලා රවුම වගේ ඔහොම තියනවා. තියලා බෙල්ලා අද දවසේ බිස් වී බඳිනවා කියලා කියන්නේ. වී බඳින්න මේ කට්ටියට ඉතින් වයසක කට්ටියට කතා කරනවා. කතා කරපුවාම වයසක කට්ටිය ඉතින් එනවා. ඇවිදින් මෙලක් හොදට උදේට කන්න දෙනවා. දඩ මස් තියෙනවනේ ඉස්සර. ඒ දඩ මස්. එක්ක ඉතින් තව දීකිරි. හරකුන්ගෙන් ගන්න දීකිරි. මොඳ අපි කියන්නේ දීකිරි කියලා. අපේ පැත්තේ කියන්නේ අපි දීකිරි කියලා. දීකිරි කට්ටියක් ගෙනින් තියෙනවා. පැණි මේක හැලියගෙන තියෙනවා. ඒකත් දමාගෙන දීකිරි මස් මාළුත් එක කාලා දඩ මස්. දීකිරි බතුයි එකත් කාලා බේලා අර වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ දවල් වෙලාව එනකොට කොහොම හරි වීමිටි ඒක ඉස්සේ යල්ලනවා. කොහොම හරි වීමිටි 30 35 බඳිනවා. භාගයක් බැඳලා නතර කරලා ආයෙ කෑම කනවා දවල්ට. දවල්ට කෑම කාලා බෙහෙලා ආයෙත් පටන් ගන්නවා වැඩි. හැන්දෑ වෙනකොට වැඩේ නිම කරනවා.
උඩ වහන එක. පිදුරු වලින් එකක් වහන්නේ හදන්නේ. හත්තිය වාගේ. අර කූඩේ වාගේ හදලා ඒක උඩින් පිදුරු වහලා අරක අල්ලා මුණින් වහනවා. අපි කියන්නේ මුණින් වහනවා කියලා. මුණින් වහම පස්සේ ඉතින් ආයෙ තෙමෙන්නේ නැහැ මොකවත් නැහැ. යටින් යට තමයි උයන්නේ. අපේ ගැමියෝ යට උයනවා. ඇයි? අරුවා ගුල්ලෝ කනවනේ. ඔව්. දුම් වදින ගුල්ලෝ කන්නේ. සත්තුන්ගේ වෙන හානි. සත්තු හානි. ඒක ඉපියෝ. ඒ උන්නේ බොල් වීම නැති වෙනවා. ඉතින් ඒක තමයි ආරක්ෂාව. ඔය වගේ පරණ ගොවියා උපාය මාර්ග පාවිච්චි කරා වී ආරක්ෂා කරනවා. ඉස්සර අපිට ට්‍රැක්ටර් තිබුණේ නැහැ. අපි හරකුන්ගෙන් කුඹුරු වැපුරුයි. ඔව්. ඉස්සරලා ගිහින් බෙල්ලා කුඹුරේ වකඩවල ටික බඳිනවා. වකඩවල අක් වැහි වහිනවා කියලා වහිනවා. දැන් අංක එකෙන් වැස්ස පටන් ගන්නකොට ඒ වෙලාව වෙනකොට අක් වැහි වලටද කෝංකොල දී යනවා කියන්නේ. ඒක මේ අවුරුදු සමේ. අවුරුදු සමේ. දැන් අක් වැහි වහිනකොට ගිහින් බෙල්ලා වකඩවල ටික බඳලා ඉතින් අපි ඒවා සුද්ධ පවිත්‍ර කරගෙන පටන් ගන්නවා. ඉතින් හානවා කැකුලන් හානවා කැකුලන් හාලා මී හරකුන්ගෙන් ඉතින් මඩවනවා කියන්නේ මොකක්ද? මඩවනවා කියන්නේ 4 දෙනෙක් ගැට ගහනවා. ගැට ගහලා දැක්කනවා. මුඳුනා හිටවලා. මුඳුනා කියලා කියන්නේ ප්‍රධානියක්. ප්‍රධානිය එකා ගාවින් එකක් විසත් දමලා ලනු අල්ලාගෙන අනිත් ඒකට ගහලා කරකොල ඉතින් මඩවනවා. කුරෝට තමයි මේ අර මේ තනකොළ ගස් නිදු ගොම්බා ගස් පෑගිලා යට යනවා. එතනින් පස්සේ ආය පෝරු ගානවා. මේක පෝරුව ලෑල්ලක් හදලා ඒකට මෙහෙම ලීයක් ගහලා ඒකේ ගොඩ වෙලා ඉතින් යනවා. ගිහින් බේලා පෝරු ගානවා. පෝරු ගාලා ඉතින් ගිහිනාවි. ඒක තමයි ඉස්සරකට මේ දැන් ගොයන් කපලා කමතර ගත්තට පස්සේ ඒ කමත් භාෂාව පිළිබඳ ඉස්සලා ගිහින් බේලා ගොයන් අතක් කපනවා. කපලා බේලා ඒක එල්ලනවා උඩ කුරුල්ලන්ට කියලා. ලී එක බඳලා කොහොම එල්ලනවා. එල්ලලා පටන් ගන්නවා ගොයන් කපන්න පටන් ගන්න බේලා දින 3ක් වේලෙනකොට මෙව්වා මේ වටමලු ගහනවා. කොළ වටමලු ගහනවා. මුළු කුඹුරේම වටමලු ගහනවා. හැමතැනම වටමලු ගහනවා. ඉතින් දැන් හේන කෙරුවොත් හේනේ යායේ කට්ටිය ඔක්කොම එකටනේ වැඩ කරන්නේ. එතකොට ඇදලාගෙන ඉතින් එක්කෙනෙක් කොලේ ගහපුවාම අනිත් මිනිහාගේ පාළු වෙනවනේ. ඒකට වටමලු ගහනවා. වටමලු ගහලා බේරිලා අවසානට අනිත් කට්ටිය කපලා ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි උණුම් මගේ කෑල්ලේ මම කොළ ටික ඇදලා හවුලේ කමතේ තියන්නේ. මං කොලයක් ගහ ගන්නවා. අත්තම කියන එක පාවිච්චි කරනවා. අත්තම කියන්නේ අද යනවා මගේ ගිහින් බේලා අද දවසේ මගේ වැඩ කරනවා. ඊට පස්සේ අනික් මිනිස්සුගේ යනවා පහුවදා. එතකොට මුදල ගියේ නැහැ. සල්ලි නැහැ. ශ්‍රමය හොමාරු කරගන්න. ශ්‍රමය තමා කෙරුවේ මේ සල්ලි දුන්නේ නැහැ. එතකොට ඒ කාලේ දොරවල් නැහැනේ. අපේ ගැමියන්ට. ගේ හදලා මැටි ගහපුවාම දොර නැහැ. ලෑලි නැහැනේ. යනවා ගිහින් බේලා කැලේට. අද යනවා අපි 4 දෙනෙක්. කපනවා ගහක් ලොකු. ගහ කපලා බේලා ගහ පලනවා. පල්ලක් වෑය කියලා තිබුණා ඉස්සර. වෑයෙන් සහිනවා. සහලා බේලා හරියට අඟල් 2කට විතර අරක තුනී කරනවා. තුනී කරලා අද දවසේ ගෙනයින් මගේ ගෙට විදිනවා එක. විදලා බේලා ලණුවක් දමලා ගැට ගහලා උඩින් දමන අගුල කියලා. ඒක තමයි මේ යතුරු දැන් තියෙන. මේ දැන් පවතින කාලේ යතුරු. එතකොට අගුල දැම්මා පස්සේ ආයෙත් අරින්න බෑ. දොර වහලා අගුල දානවා. එයාගේ තමයි දොරවල් හැදුනේ. මෙව්වා නැත්තම් ඉතින් මේකයි වැඩි අතු ඇදගෙන. ඉස්සර හිටි කැලේ අතු ඇදගෙන එව්වා කරගෙන තමයි ඉඳලා බේලා මේනි තත්ත්වයකට දැන් මේ රට දියුණු වුණා. රටේ අපේ තිබුණු සදාචාරය බල්ලට දැම්මා. හරකා නැති වුණා. හරි. කිරිවණ්ඩ මහත්තයා. කියන්නේ. අපි දැන් සෑහෙන වෙලාවක් ගමේ විස්තර කතා කරානේ. ඔව්. දැන් මට ටිකක් දැනගන්න ඕනි ඔබතුමාගේ විස්තර.
මං අහලා තියෙනවා ඔබතුමා හොඳ කවියෙක් කියලා. හැබැයි ඒක ආවට ගියාට ඔය යන තැන්වල කියන කවි නෙමෙයි. තනියම හේනක පැලක ඉන්නකොට ඔව්. තනියම කුඹරක පැලක ඉන්නකොට ඉබේ ඇතිවන ඒ සිතුවිලි ගීත බවට පරිවර්තනය කරලා හරි ලස්සනට ගායනා කරපු චරිතයක් ලෙසයි හල්මිල් වටේ ගම තුළ ඔබ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මම කැමති ඒ වගේ කවියක් ඔබතුමාගෙන් අහන්න. මම කවියක් කියන්නම් ඔබතුමාලාගේ ඉල්ලීම් පරිදි. මම මේ ගම්බද ගොවියෙක් තනි හේනක් කරගෙන බඩින්ගුරු හේනක් කරගෙන මම මේ වාඩි ඉන්න වෙලාවේ ඔබතුමාලා මේට පැමිණිච්ච එක මට ස්තුතිවන්ත වෙනවා ඔයාලට. කියන්නේ අපි වගේ දුප්පත් ජනතාව හොයාගෙන එනවා කියන්නේ නගරේ ඉඳලා ගම්මානෙට එන්නේ මොනවා හරි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ඔබතුමාලාට මම කවියක් අහන්න ආසයි කියලා කියනවා නම් කවියක් කියන්න. පිලේ පැදුර හේනට අරගෙන යනවා වියා පැදුර මැත්සේ තව සැතපෙනවා සතාවියපු අත් දෙක මට සිහිවෙනවා සිතේ දුකට එතකොට කවි කියනවා ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ ඇඩු කඳුළු මුහුදට එක් උනාදෝ ළමා ලපටි නෑනා කොය ගියාදෝ. ඇත්තටම සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ අපි හැමෝටම හරිම ලස්සනට ගායනා කරා. ඉතින් මේ එහෙමනම් අපි මේ කවියක ස්වභාවයෙන් බැහැර වෙලා අපි ගීතයක ස්වභාවයට පුංචි නඹුරක් ගමු. මම ආසයි ඔබතුමාගෙන් අහන්න රෑපැල් රකින්න කුරහන් පැහැනා හේනේ කියන ගීතයේ කොටසක්. රෑපැල් රකින්න කුරහන් පැයි නායනේ මගේ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙට ගිය පසු නෑනේ මාසේ පොයදා වගෙයි ගම්මානේ ගොඩා ගොඩේ ඉත්මත් තෙදි දුටුවාට ඇලකණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට මගේ තුමනා පෙට මම්බා දුන්නාට නාඩම්මත්සිනේ පෙරපින් නැතුවාට නෑනා නැතත් කල දවසක්
ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි වැදුනා මට සැදියේ පළ ඇත්තටම සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ ප්‍රේක්ෂක සියලු දෙනාටම අමුතුම තාලේ වෙනස් අත්දැකීමක් බවට ඔබතුමාගේ මේ සාකච්ඡාව මේ සංවාදය අවස්ථාවක් වෙයි කියන විශ්වාසය අපි හැමතෙම තියෙනවා. මම අවසන් කරන්නට මත්තෙන් තවත් එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා. ඒ තමයි කැලෙත් එක්ක එදා ඉඳලා පොර බදමින් මේ මහ පොළොව එක්ක එදා ඉඳලා පොර බදමින් මේ කැලෑ ගම්මානවල මේ විදිහට ජීවත් වෙනකොට ඔබ ජීවිතේ මුණ දුන්න බිහිසුණුම දරුණුම අත්දැකීම් බොහොමයක් ඇති. ඒ අතර ඔබට අමතක කරන්නටම බැරි අත්දැකීම. මම කැමති මේ සහෘද සියලු දෙනා සමගම බෙදා ගන්නවා නම්. සමහර විට අලි හම්බ වෙලා ජීවිතේ බේරිච්ච අවස්ථා, වලස්සු හම්බ වෙලා ජීවිතේ බේරිච්ච අවස්ථා, සමහරට ගම් වතුර, ඒ වගේ නැත්තම් කොටි යුද්ධය තිබ්බා. මේ යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ඇති. ඉතින් මම කැමතියි ඔබ ඒක අත්දැකීමක් විස්තර කරනවට. මොකද යුද්ධය ගැන ඔබතුමාලාට අලි හම්බෙලා අලි හම්බ වෙනවා. අපි ඉතින් මේකයි වැඩි. දැන් ඔය කුඹුරු වල වැඩ ගමන් ඉවර වුණාට පස්සේ යනවා ඉතින් කට්ටියත් එකතු වෙලා අපි කැලේ තඩයන් මඩයන් වලට ගිහින් බේරු ගන්න පස්සේ පෙළකිරිය අලියෝ බුදියාන ඉඳලා නැත්තම් හරක් වලවල් වල බුදියානිලා උන් අපිත් එක්ක එනවනේ අපට අයින්ද ගස් ගොඩ වෙලා තුවක්කු තිබ්බොත් වැඩි තියලා එහෙම කරලා අපි බේරෙන්නේ. එතකොට වලස්සු ඔය මී කඩාගෙන යනකොට පෙළකිරිය බඹර කනවා. අපි බලාගෙන දකිනවා. බඹර කනවා කාලා බේරලා බිමට පයින්නවා අපි දැකපුවාම. එක්කෝ වැඩි තියෙනවා. නැත්තම් අපිත් එක්ක එනවා සටන් කරන්න. ගහනවා පොරොය. පොරොයෙන් ගහපුවම පැල්ලා දුවනවා. ඔබතුමන් මේ දක්වා ඔබතුමන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදාගත්තා. ඉතින් අපි හිතනවා සහෘද හිතවතුන් හැමෝටම හොඳ වෙනස් විදිහේ වෙනස්ම අලුත්ම අත්දැකීමක් වේවි ඔබතුමාගේ මේ අදහස්. ඉතින් ඔබතුමාට මම හිතනවා ඉස්ති කරන්නට මේක අවස්ථාවක් කරගන්න ඕනි. අපි ආවේ ඔබතුමන් හොයාගෙන ඔබතුමන් හල්මිල්ලට ගමේ ඊටාම සුවිශේෂී චරිතයක් වන නිසා. ඉතින් ඒ බව මම හිතන්නේ මේ හැමෝටම මේ වෙන විට පැහැදිලි. ඉතින් අපි ගිහින් එන්නටයි මේ සූදානම. එහෙමනම් සේනාරත්න මහත්මයා ආයිබෝවන් කියලා කියනවා. අපි නැවත තවත් අලුත් පන්නේ අලුත් විදිහේ වීඩියෝකින් ඔබතුමන් සමග සම්බන්ධ වීමේ අරමුණ ඇතිව අදට සමුගන්නවා. ස්තුතියි.